පුංචි දරුවෝ කියලා කියන්නේ මල් වගේ. ඉතින් මේ මලක් ලස්සනට පිපෙන්න නම් ඒ මල හැදෙන කාලෙදී මේ කැකුළු අවදියේදී හොඳ ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙන්න ඕන. හොඳ පෝෂණයක් ලැබෙන්න ඕන. එතකොට තමයි හොඳ ලස්සන මලක් දවසක අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි පුංචි දරුවෙක්ගේ ජීවිතේත්. දරුවෙකුගේ මුල්ම අවදිය, දරුවෙකුගේ මුල්ම වසර කීපය කියන්නේ ඒ දරුවාගේ ජීවිතය සහ අනාගතයේ ශක්තිමත්ම අඩිතාලම වැටෙන කාල පරිච්ඡේදය. මේ කාලයේදී හොඳ අඩිතාලමක් වැටුනොත් හොඳ සාර්ථක පුරවැසියෙක් බිහි කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේ කාරණේ පිළිබඳව හොඳ කතිකාවතක් ගොඩනගෙන්නට ඕනේ කියලා. ඒ නිසා අපි වැඩසටහනේ මේ කාල වේලාව වෙන් කරා ඒ පිළිබඳව කතා බහ කරන්න. අපි අද කතා බහ කරමු මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව. මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ කතන හා ගිලිම සම්බන්ධ චිකිත්සක ජයමලී රූපසිංහ ජයසිංහ මහත්මිය. ආයුබෝවන් සුබදසන. දැන් මේ මුල් ළමාවිය සංවර්ධනය කියලා කිව්වහම දැන් අපිට නිතර දෙවේලේ ඇහෙන වචනයක්. හැබැයි බොහෝ දෙනෙක් මම හිතනවා මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවද කියන එක සැකසහිතයි කියලා. ඒ නිසා අපි මුලින්ම මේ කාරණේ පැහැදිලි කරගෙන යමු. මේ මුල් ළමාවිය සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ කාරණය ඇයි දරුවෙක්ගේ ජීවිතේට මේ තරම් වැදගත් වෙන්නේ? අනිවාර්යයෙන්ම. ඉතින් දරුවෙක්ගේ කිව්වොතින් උත්පලා අවශ්‍යම ස්ථාවරේ ෆවුන්ඩේෂන් එක ඒ වගේම අඩිතාලම කියන්නේ වැටෙන්නේ අවුරුදු මූලික කාලයේදී. ඉතින් මුල් ළමාවිය ලෙස හඳුන්වන්නේ ඉපොතේ සිට නෙමෙයි උපත්යට පෙර ඉඳලා මවගේ කුසේ හිටිනා දවසේ සිට අවුරුදු 8 විතර වෙනකම්. ඉතින් මේ කාලය ගොඩක් වැදගත් වෙනවා දරුවන්ට. මොකද මේ කාලය තුලදී තමයි පුද්ගල චරිතය, පුද්ගල ස්ථාවරය ගොඩ නැගෙන්නේ. අධ්‍යාපනය වටින් පිටෙන් දකින දේවල්, අත්දැකීම් ඒවා තුල ඉගෙනුම කියන දේ ඇති වෙලා ඒ තුලින් පුද්ගලයාව ගොඩනගෙන කාලය තමයි මේ මුල් කාලය. ඒක තමයි තිබෙන වැදගත්කම නේද? ඉතින් දැන් මේ මුල් ළමාවිය සංවර්ධනය කියන කාරණේදී අපිට මේ ගැන කතා බහ කරන්නට තරම් මාතෘකාව බවට පත් වෙන්නේම ජයමලී මහත්මිය මේ මුල් ළමාවිය සංවර්ධනයේ අඩාල වෙන අවස්ථාවන් අපිට මේ සමාජයේ හඳුනා ගන්නට ලැබෙන නිසා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන කතා බහ කරන එක හොඳයි කියලා මම හිතනවා. දැන් යම් හේතුන් සාධකයන් නිසා දරුවෙක්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ අඩාල වීමක් සිද්ධ වුණොත් ඒක ඒ දරුවාගේ ජීවිතේට කොයි විදිහේ බලපෑමක් ඇති කරනවද? ඒතර කායික සහ මානසික අංග දෙකෙන්ම දෙවර්ගයෙන්ම මුල් ළමාවිය සන්තුෂ්තයි. අපිට දරුවට මූලික වශයෙන් හැමදේම දුන්නා කියලා මානසික තෘප්තිය ඇති වෙන්නේ නැහැ. හැබැයි මානසිකව විතරක් හිටියා කියලා දරුවට දේවල් අඩුපාඩුක් තියෙනවා නම් ඒවට ආකල්ප සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, හැසිරීම් රටා ඒ දේවල් තුලින් දරුවා ගොඩනගා ගන්නට පුළුවන්. හැමෝටම හැමදේම නැති නිසා. හරි? හැබැයි දැන් ඇහුවේ මෙතන කඩාකප්පල් වුණොත් මොකද්ද වෙන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්දී දරුවාගේ හැසිරීම් රටාවට මුලින් බලපාන්න පුළුවන්, චිත්තසංතානයට මුලින් බලපාන්න පුළුවන්. ඒ වගේම වර්ධන අවධිවල දුර්වලතා ඇතිවන්නට පුළුවන්. ඉතින් වර්ධන අවධිය කියලා කිව්වහම ඕනෑම කෙනෙක් ෆීටස් එකේ කියන්නේ කුස තුළට දරුවා ආපු වෙලාවේ ඉඳලා දරුවා වර්ධනය වෙද්දී පුද්ගලයා සංවර්ධනය වෙනවා. වර්ධනයයි සංවර්ධනය කියන්නේ දෙකක්. ඉතින් මෙතෙන්දී කතන සහ භාෂා චිකිත්සකවරයෙක් විදිහට ඒ වෘත්තිය ගැන බැලුවාම දරුවෙක්ව සංවර්ධනය කිරීම සඳහා මේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි කඩාකප්පල් වූ අවස්ථාවල තමයි ඒ අය ඉතින් අඩාල වුණොතින් ඒක මුලින්ම පේනවා. සමහර වෙලාවට පෙනෙන්නට කල්යද්දි වෙන්න ඕනේ දේවල් ටික වෙලා. ඉතින් අන්න එතනදී වෙන්න පුළුවන් දරුවාගේ හැසිරීම් රටාවල සාමාන්‍ය වර්ධන අපි කියනවා දැන් වර්ධන අවදිවලදී සංවර්ධනයක් කියන්නේ වර්ධනය හැම අතින්ම සිද්ධ වීමක් කියලා. එතකොට සංවර්ධනයක දරුවෙගේ වර්ධනය මුල් අවදි වර්ධනයේදී වයස අනුව දේවල් වෙනස් වෙනවා. ඒ වයස අනුව අපි පින්තූරات ඇති මම හිතන්නේ වයස අනුව ඒගොල්ලන් කරන ක්‍රියා. උදාහරණයක් අපි ගත්තොත් සෙල්ලම් දරුවා ඉස්සලම දෙයක් ඇදලා ගන්නවා, හපනවා, විකනවා. ඊට පස්සේ දෙවෙනි වයසට යනකොට අවුරුද්ද 2 වෙනකොට ඒකේ නම කියන්න ගන්නවා, ඒක එක්ස්ප්ලෝර් කරන්න පටන් ගන්නවා. ඒ දරුවගෙන් දරුවට වෙනස් ඇත්තටම. මෙතන මේ දරුවෙක් හැමතිස්සෙම යුනික්. ඒ කියන්නේ එක ජාතියේ දරුවෙක් තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන්න හරි අමාරුයි. ඉතින් දෙමව්පියන් මෙතනදි තව දෙයක් තමයි අර දරුවා වගේ නෑ. හැබැයි සමස්තය අපිට සමස්ත ප්‍රතිඵලයක් තියෙනවා මේ සංවර්ධන
මේ දේවල් සංවර්ධනය කිරීම සඳහා අපි ළඟ මෙෂර්මන්ට් එකක් තියෙන්නට ඕනේ. ඉතින් කතර සහ භාෂා වෘත්තිකයෙක් විදිහට මේ සංවර්ධනය සඳහා විශාල වගකීමක් තියෙනවා මැදි වීමට අඩාල වූ අවස්ථාවල. ඉතින් අඩාල වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක අපි මේ යන්නේ. අඩාල වුණා නම් යාගේ හැසිරීම රටාවල ප්‍රතිචාරවල එතකොට සමාජාශ්‍රයේදී අධ්‍යාපනයේ සෞඛ්‍ය තත්වයේ වෙනස් වීම ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා මේ ලෙස දරුවාව නිරීක්ෂණය සහ ඇගැයීමක් කිරීම කතර සහ භාෂා චිකිත්සකවරයෙක්ට පමණක් තේරෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඒ අඩාල වීම හොයා ගන්නට පුළුවන්. දරුවගෙන් දරුවට වෙනස උපතේ සිට ලොකු වයස වෙනකම්ම දරුවාගේ ලොකු කියන්නේ අවුරුදු 8 අපි සාමාන්‍යයෙන් සැලකන්නේ ඒ වෙනකම් දරුවාගේ වර්ධනයේ මානසික තත්වය අපි හරියාකාර වැඩිහිටියා විදිහට දැනගෙන ඉන්නට ඕනේ. ඉතින් චූටිම දරුවෙක් කලලයේ සිටින විට ඒ කලලය තුලට මව කතා කරන එකත් මම වෙනත් අයත් කතා කරන එකත් ඇහෙනවා. ගොඩක් අපේ අවධානයෙන් ගිලිහෙන අවස්ථාවක් නේද මේක. දැන් අපි හිතන්නේ නැහැ දරුවෙක් කුසේ ඉන්නකොට තමයි මේ දරුවගේ වර්ධනය ආරම්භ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මම මගේ දරුවට කතා කරලා තිනවා. අපි යමු අර ලෙඩා බලලා ඉන්න. ඒ සීයව බලලා එමු ගිලින්න බෑනේ කිව්වහම හිමීට අත්මාරු කරනවා. මට දැනෙලා තිනවා පෞද්ගලික අත්දැකීමක් විදිහට. ඉතින් ඇත්තටම ඒක හරි සුන්දරයි. මවකට පුළුවන් නම් දරුවාට උපතියට පෙර ඉඳලා ආකල්ප සංවර්ධනයකට රැගෙන එන්නට. ඉතින් ඒක මොකද දැන් මව ඒ වෙලාවේ ඉඳලා වටපිට එක තියෙන කතන්දර එතකොට එයාත් එක්ක එයාගේ තියෙන මානසික තත්ත්වයේ හැම දෙයක්ම දරුවා සමග ඉදිරියට එනවා. එතකොට අපිට කමියුනිකේෂන් එක පටන් ගන්න දරුවා ඉපදෙන අවස්ථාව. ඒ කියන්නේ දරුවා මෙලොවට බිහි වෙන වෙලාවේ අඬන්න ගන්නවනේ. ඒ අඬන වෙලාවේ තමයි sannivedanayak ඇති වෙන්නේ. හරි ඊට පස්සේ මවගෙන් කිරි උරා බොන ඒ ඇඬිල්ලත් එක්ක මවගේ හෝමෝන වෙනස් වෙලා කිරි එන්න පටන් ගන්නවා. ඒ කිරි උරා බොන අවස්ථාවේදී මව සහ දරුවා අතර ඇසට ඇස බැලීම තුල තමයි sannivedanaye පටන් ගන්න උත්පල. ඒක හරිම අවශ්‍ය අවස්ථාවක්. මෙතන ආබාධ තියෙන දරුවන් ඉන්නවා. ආබාධ තියෙන දරුවන්ගේ දෙමව්පියන් උපතේ සිට උපතින් ආබාධ තියෙන දරුවා හරිම අවශ්‍යයි අපිට අර හානි වෙන්න තියෙන දේවල් අඩු කරගන්න පුළුවන් කතන චිකිත්සක කතන සහ ගිලීමේ චිකිත්සක කෙනෙක්ගේ මැදිහත් වීම තුල තමයි ඒ වෙනස ඇති කරන්න පටන් ගන්නෙ. මොකද කමියුනිකේෂන් ස්පීච් අවබෝධය දැන් කමියුනිකේෂන් කියන්නේ sannivedanaya. කතාව ස්පීච් එක. හරි ඒක වර්බල් වෙන්න පුළුවන් නොන් වර්බල්. ඒ කියන්නේ වචන වලින් කරන කතාව සහ වචන නැතුව අපි කතා කරනවා. මොන හරවල. එතකොට ඒ වචන එකතු කිරීමට පෙර sannivedanaya වර්ධනය කිරීම සඳහා මුල් ළමාවියේ උපතේ සිට මවට කරන්න රාජකාරී ගොඩක් තියෙනවා. ඉතින් කතන චිකිත්සකයන් ගොඩක් වෙලාවට cleft lip and palate අර අපි කටලාලින් කතා කරා විදුලිත තොල සහ තල්ල සහිත දරුවන් එතකොට හයිඩ්‍රොකෙෆලස් ලොකුවට ඔළුව ඉපදෙන දරුවන් සරලව කිව්වොත් ඒ වගේම විවිධ ආබාධ අංශභාගය වගේ මේ මස්තිෂ්කාඝාතය ඒ වගේ දේවල් එක ඇති වෙන දරුවන් අතපය පාන්න නැතුව ඒ දරුවන්ගේ සංවර්ධනය සඳහා කියන කොටසේ එක කොටසක් තමයි හැමදේම වගේම කතන සහ භාෂා චිකිත්සාව කියන එක. ඒතර කතන සහ භාෂා චිකිත්සක කෙනෙක් අවශ්‍යම වෙනවා ඒ වෘත්තියේ ස්පෙસિෆිකේෂන් එකක් සඳහා. සංවර්ධනය ඕන කෙනෙක්ට ඇසස් කරන්න පුළුවන්. හැබැයි සංවර්ධනය ඇසස් කිරීම හා ප්‍රතිකර්ම කිරීමේ sannivedana කොටස කරන්නට කතන සහ භාෂා චිකිත්සකවරයෙක්ගේ මැදිවීම අවශ්‍ය වෙනවා. මොකද ඒක හරි විද්‍යාත්මකයි. මට ඒක තව ටිකක් පැහැදිලි කරගන්න හිතුණා. දැන් මේ විදිහට අපි මුල් ළමාවේ සංවර්ධනය සඳහා යම් වෘත්තිකයන්ගේ සහාය බලාපොරොත්තු වන අවස්ථාවලදී මේ සඳහා සහාය විය හැකි ඒ වෘත්තීන් පිළිබඳව ඒ වෘත්තිකයන් පිළිබඳව සහ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත්. ඔව් අනිවාර්යයෙන් මේක කතිකාවතකට භාජනය වෙලා තියෙන අවස්ථාවක්. සමහරවිට කතාව කරන්නේ නැතුව මොකද්ද කරන්න කියලා බලන් ඉන්න අවස්ථාවක්. ඉතින් ජ්‍යෙෂ්ඨ කතන චිකිත්සක කෙනෙක් විදිහට මම මේ වෙලාවේදී නැගී සිටින්නට ඕනේ. ඒ ගැන පණිවිඩයක් දෙන්නට ඕනේ. දරුවන් වෙනුවෙන් සංවර්ධනය දරුවාව මැනීම ඩෙවලොප්මන්ටලි ඇසස් කරන එක කරන්නට පුළුවන් වෘත්තිකයන්ට.
ඒ සඳහා දාල වෘත්තකයන්ට. නමුත් කතන සහ භාෂාව සහ sannivedanaya සහ ගිලීම සඳහා කතන සහ ගිලීමේ චිකිත්සක කෙනෙක් ඕනේ වෙනවා. ඒ වගේම තමයි වෘත්තීයමය චිකිත්සකයන්, බෞද්ධ චිකිත්සකයන්, එතකොට ඒ සම්බන්ධව ඩෙවලොප්මන්ටල් ඇසෙස්මන්ට්ස් කරන පීඩියාට්‍රිෂියන්ස්ලා මේ තුවා කාලයකට මේ සමාජයේ හිටියේ. ඒ වගේම පිටරටවල් වලත් විවිධාකාර ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා දරුවෙක්ගේ ඩෙවලොප්මන්ට් එක ඇසෙස් කරන්න. එතකොට මේ ඇසෙස් කිරීම විතරක් මදි. හරිද? එතකොට හැමෝටම එකම දේ කරන දෙයක් නැහැ. කෝකටත් අයිල නැහැ. එතකොට මොකක් හරි දෙයක් වෙයි. නමුත් දරුවාගෙන් දරුවාට වෙනස්, දරුවාගෙන් දරුවාට ප්‍රශ්නයක් වෙනස්. ඒ වගේම ඒ අදාළ කෙනාගේ තියෙන ඩෙවලොප්මන්ටල් ලෙවල්ස්, ස්පීච් ඇන්ඩ් ලැන්ග්වේජ් මයිල්ස්ටෝන්ස් කියලා අපි කියනවා. ඒ කියන්නේ ඒවා වර්ධනය වෙන අවස්ථාවන්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් කතාව මුලින්ම වචන නැහැ. ඊට පස්සේ අවුරුද්ද 1.2 වගේ වෙනකොට වචන පටන් ගන්නවා. අවුරුදු 1.5 අපි 2004 දී ස්ටඩි එකක් කරා ලංකාවේ දරුවන් වචන 150ක් විතර කියනවා. එතකොට අවුරුදු 2 වෙනකොට වචන දෙකක් එකට දානවා. ඒ වගේම අවුරුදු 3 වෙනකොට තෙරක් නැතුව ප්‍රශ්න කතා කරනවා. තොරතෝංච නැතුව කියවනවා කියලා. එතනදි තමයි අවුරුදු 3 පාට හැඩතල සංකල්ප දේවල් බිහි වෙන්නේ. එතකොට අවුරුදු 4 දී ලිටරසි පටන් ගන්නවා ලියන්න කියන්නේ. සංවර්ධනය කියන්නේ මේ කොටස විතරක් නෙමෙයි. කතර සහ භාෂාව සහ sannivedanaya විතරක් නෙමෙයි. එතනට ඇවිදීම සහ ෆිසිකල් දේවල්, මානසික තත්වයන්. එතකොට ඒ අයගේ පාරිසරික සද්දයන්. ඒ හැම දෙයකමයි සංවර්ධනය කියන්නේ. එතකොට කතර සහ භාෂා චිකිත්සකවරයෙක් මෙතෙන්දී අවශ්‍යම වෙනවා සංවර්ධනය. මුල්දමාවේ සංවර්ධන සඳහා දරුවෙක්ගේ ගැටලුවක් ඇතිනම් බොහෝ විට නැත්තම් දැනුම ගන්නට සමාජයට ඒ අය දරුවන් හරි කර ගැනීමට. ඉතින් වෘත්තකයන් ගොඩාක් ඉන්නවා. ඉතින් මගේ විෂයේදී ඒ විෂය හරිම අවශ්‍යම දෙයක්. එතන අනිවාර්යෙන් රැඳී සිටිනවා. ඒ කියන්නේ මේක සාමූහික වගකීමක්. මේ සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සියලු දෙනාගේ මැදිහත් වීමෙන් තමයි දරුවෙක් ඒ නිවැරදි ආකාරයට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ නේද? හොඳයි. දැන් අපි මේ කාරණේ පිළිබඳව පැහැදිලි කරගත්තා. දැන් ඔබතුමියට බොහොම අත්දැකීම් ගණනාවක් ඇතිනේ, වසර ගණනක අත්දැකීම් බහුල කෙනෙක් නිසා, ජ්‍යෙෂ්ඨ කතනහා මේ භාෂා සම්බන්ධ චිකිත්සකවරියක් නිසා ඔබතුමියට බොහෝ ඒ වගේ ගැටලු ඉදිරිපත් වෙලා ඇති, දරුවන් එක්ක ගනුදෙනු කරලා ඇති. ඒ නිසා මම කැමති ඔබතුමියකින් දැනගන්න දැන් දරුවන්ට ලංකාවේ පරිසරය තුළදී මේ මුල් ළමාවියේදී කතනය සහ භාෂාව කියන කාරණය හා සම්බන්ධව බහුලව ඇති වෙලා තියෙන ගැටලු සාගත තත්වයන් සහ ඒ වගේ ගැටලු තත්වයන් වලදී කතන සහ භාෂා චිකිත්සකවරයෙකුගේ මැදිහත් වීමෙන් ඒ සඳහා විසඳුම් ලබා දී හැකි ආකාරය පිළිබඳව දැනගන්න. ඔව් අනිවාර්යයෙන්ම මේක හරි වැදගත්. මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ සමාජශීලී කතනයේ ගැටලු තියෙනවා. ඒක කියන්නේ මස්තිෂ්ක ආඝාතය මනෝ වික්ෂිප්ත භාවය කියලා සිංහලෙන් කියනවා. ඒ කියන්නේ ඔටිසම් ලක්ෂණ තියෙන දරුවන් දැන් එන්න සමාජයේ වැඩි. ඉතින් මේකත් අපි සමස්තයක් විදිහට දෙමව්පියන් තේරුම් ගන්නට ඕනේ. උත්පල මම ඒකයි මේ මාතෘකාව අපි අද කතා කරමු කිව්වේ. මොකද අපේ ගොඩක් වෙලාවට ගැටලු ඇති වුණ දරුවන් සමග ඉන්න දෙමව්පියන් තේරුමක් ඇතුව සහ නැතුව ඒ තියෙන අවස්ථාවලට මුහුණ දෙනවා. මෙතෙන්දි කරන්න ඕනේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා හරියාකාරව හඳුනා ගැනීම අවශ්‍ය වෙන නිසා. ඉතින් මගේ අත්දැකීම් එක ගොඩාක්ම මම දකින්නේ සමාජශීලී කතනයේ දුර්වලතාවය ඇතිවන ඔටිසම් ලක්ෂණ තියෙන දරුවන් දැන් අපේ සායන වලට ගොඩාක් වැඩි. මොකද පාරිසරික තත්ත්වවලදී දරුවන් හිර වෙලා ඉන්නේ. අපේ දරුවන් පවා හිර වෙලා ඉන්නේ. අපි ඔය ගැන කතා කරනවා. ඉතින් අපිට වගේ අද කාලේ දරුවන්ට එළියට යන්නට ගහකොළ, ගස්වැල් මල් හරි අඩුයි. ඉතින් පුළුවන් නම් පුංචි පෝච්චියක හරි දෙයක් හදලා යාර ස්වභාවික පරිසරයක් මවලා දෙන්න අන්න හරි වටිනවා. ඉතින් ඒක දෙමව්පියන් තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඊළඟ එක තමයි මගේ කතන ජීවිතයේදී දකපු ගොඩක් ට්‍රීට්මන්ට්ස් වෙන්න විය යුතු අවස්ථාව තියෙන්නේ ගොත්තය සහ ලොකු අයගේ පියුබෆෝනියා ලක්ෂණ තියෙන වැඩිහිටි තරුණ පිරිස ඉන්නවා. ගොතේ තියෙනවා ඒකත් එක්ක පීඩා වෙලා ඉන්න. අනිත් එක තමයි දැන් ඔය අංශභාගය හැදුනහම කතන සහ භාෂාවේ සහ ගෙලීමේ අපහසුතා එනවා. ඒක ස්නායු වෛද්‍යවරුන් හරහා තමයි අපි විසඳන්නේ. ඉතින් එතෙන්දී අංශභාග ගොඩක් සමාජයේ ඇති වෙනවා. විවිධ අවස්ථාවල වයස් සීමාවල. එතකොට ඒ අයටත් අවශ්‍ය වෙනවා මේ සේවය. ඉතින් මෙතන
ඒ මුල්ලවාවිය සංවර්ධනය කියන මාතෘකාව යටතේ ගත්තාම හැසිරීම් රටා තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඔටිසම් දරුවෙක් දැක්කත් දෙමව්පියෝ කියන්නේ මෙයාගේ හැසිරෙනවා අමාරු වෙනස්. එයා ටිකක් වෙනස් බබෙක් යාගේ හැටිද කොහෙද කියනවා සමහරව. සමහරව පේන් බෑ හරි කරදරේ ළමයා ආවොතින් කියලා කියන අය ඉන්නවා. ඉතින් එක්ක දරුවාගේ ඒක සිග්නිෆිකන්ට් ෆීචර් එකක් කරලා එයා එහෙම තමයි කියලා හිතනවා. එයා එහෙම තමයි වෙන්න බෑ. එයා එහෙම තමයි නොවෙන්න අපි ඒකේ වෙනස දැනගන්නට ඕනේ. උත්පල. ගොඩක්ම තියෙන්නේ ඔටිසම් ලක්ෂණ දැනනකොට දැනි ඉන්න එක. වරදක් දැක්කනම් ඒක ඒ වෙලේ හදාගත්තේ නැත්නම් ආයෙ බෑ. එතකොට ඒක හදා ගන්නට පුළුවන් වෙන්නේ දරුවෙක් එක්කනම් අපි වටේ ඉන්න අයගේ ප්‍රතිචාර අනුව. වැඩි හිටියලා පොඩි කියලා දෙකක් මම දකින්නේ. අපේ ප්‍රතිචාරය මම මේකට කැමති නෑ. මම මේකට කැමති. ඒකෙන් තමයි ඊළඟ ඉදිරියට යන්නේ. හරිද? ඒතර වෙනසක් ඇති කරගන්න ඕනේ අවස්ථාවල වෙනසක් ඇති කරගන්නම ඕනේ. දරුවටත් ඒක අදාළයි. එතකොට වෙනසක් ඇති කරගන්න කියන්නේ ඔයා මෙහෙම කරන්න මෙහෙම නෙමෙයි හිටගෙන ඉඳගෙන ඉන්න කියලා නෙමෙයි. නොකිය ඉන්න එක. හැබැයි ඒක වෙන්න දෙන එක. නොකිය ඒක වෙන්න දෙන්නට තරම් දෙමෝපියන්ව දක්ෂ කරන එක චිකිත්සකවරුන්ගේ මැදිහත් වීමෙන් ගොඩක් වෙලාට සිද්ධ වෙනවා. ඉතින් පාරිසරික තත්ත්ව වෙනස් කරගෙන චිකිත්සක සායන වලට ඒ කියන ඇක්ටිවිටීස් හරියට කරගෙන කතන චිකිත්සකයෙක් මැදි කර ගැනීම අවශ්‍යම වෙනවා. ඔව්. ඉතින් මේ කතා බහ මේ විදිහට කරගෙන යනකොට බොහොම ආස හිතන මාතෘකාවක් කියලා මට හිතුණා. දැන් ඔබතුමී මේ පැහැදිලි කරපු කාරණාත් එක්ක ඒ කියන්නේ දෙමව්පියන් හැටියට සහ සමාජයේ මේ සාමාන්‍ය ජනතාව හැටියට අපි නොදන්නා දෙයක් මේ කාරණාවේදී අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපිව මෙහෙයවන්නට තමයි චිකිත්සකවරයෙක් සැබවින්ම පෙනී සිටින්නේ. ඔවුන්ගේ කාර්යභාරය ඒ විදිහයි. චිකිත්සකවරුන් වෙනවා අපේ දෙමව්පියන් වැඩිහිටියන් පරණ වයසක කට්ටිය. ඒ ප්‍රතිචාර දක්වන ආකාරයේ ප්‍රතිකාරයක් වෙනවා. ඔව්. දැන් මේ විදිහට කතා කරගෙන යනකොට ජයමරි මහත්මිය මට හිතෙනවා අපිට කතා නොකරම බැරි කාරණාවක් තමයි දරුවෙක්ගේ පෙරපාසල් අවධිය කියලා කියන්නේ. මොකද අපි සලකන විදිහට අධ්‍යාපනයේ මූලික අඩිතාලම වැටෙන තැන. මෙතනදී කොහොමද කොයි වගේ සහයෝගයක්ද දරුවෙක්ගේ මේ ළමාවිය සංවර්ධනය වීම සඳහා ලැබිය යුත්තේ? අනිවාර්යයෙන්ම. ඉතින් අපි කියනවානේ මොන්ටිසෝරිය වැරද්ද කියලා. කට වචනෙට ඇත්තට මොන්ටිසෝරිය කියලා තහනවනේ. ඔව්. එතකොට හැසිරීම් රටාව වෙනස් අමුතු අය දැක්කම මම අහලා තියෙනවා සමහරව යාගේ මොන්ටිසෝරිය වැරද්දක් කියලා. මොකද ඔය තියෙනවනේ එක විකෘති මානසික තත්ත්වවලදී. ඉතින් අපි කියනවා නේද ජනවහරේ. ඇත්තටම මොන්ටිසෝරිය පෙරපාසල හරිම වැදගත්. හරිම වැදගත්. ඒ වැදගත් කියන්නේ එතන තමයි පළවෙනි සමාජ ආශ්‍රය ඇති වෙන්නේ. එතකොට සාමාන්‍ය මේ මූලික සමාජශීලී කතනය ඇති වෙන්නේ. යාළුවෝ ඇති වෙන්නේ, යාළුවෝ තරහ වෙන්නේ, එතකොට ටීචර්ට අවනත වෙන්නේ, අවධානය දීගෙන ඉන්නේ, රූල් එකකට වැඩක් කරන්නේ. සමාජයේ හැසිරීම මුලින්ම ඉගෙන ගන්න දරුවා පෙර පාසලෙන්. ඔව්. ඉතින් මැදිහත් වීම කියලා කිව්වහම එතන ලොකු වගකීමක් සිද්ධ වෙනවා. ඉතින් ගුරුවරුන් හරිය හොඳයි, හරීම පෙරපාසල් ගුරුවරුන් ගොඩාක් අට හරීම ලෙන්ගතුයි දරුවන්ට. ඉතින් ඒ අය ගොඩාක් උත්සාහ කරන දරුවන්ට දේවල් උගන්වන ආකාරය ගැන දෙමව්පියන් කල්පනාකාරී වෙන්නට ඕනේ. අපි කොයි තැනකටද යෙදෙන්නේ කියන එක දැන් අපි කතා කරන ඔය මේ පෙරපාසල් තුලදීම ඩේ කියාස්. එතකොට එතන තව එක ප්ලේ ගෲප් ගැනත් හිතන්නට වෙනවනේ. අනිවාර්යයෙන්ම ඒ කාරණාත් ඔබතුමින් විමසන්ට බලාපොරොත්තු වෙන හිටියා. දැන් අපි පුංචි දරුවන් අපි කුඩා කාලේ අපි අහලා තිබුණේ වයස අවුරුදු 4 5 වෙනකොට තමයි අපි පෙරපාසල අවදී ඊළඟට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වෙන්නේ. නමුත් දැන් වෙනකොට මේ තියෙන කාර්යබහුලත්වය නිසාද කියන්නත් දන්නේ නැහැ. දරුවන් අවුරුදු 2 3 වයසේ ඉඳලම ප්ලේ ගෲප් කියන සංකල්පයට යනවා. ඒ වගේම දෙමාපියන්ගේ කාර්යබහුලත්වය නිසාම දරුවන් ඩේ කෙයාර් වලට යොමු කරන එක කියන්නේ මේ දිවාසුරක මධ්‍යස්ථාන වලට යොමු කරන කතාවක්. මේ දේවල් වල බලපෑම කොහොමද? ඔව්. ඒක අපිට එපා නරකයි කියන්න බෑ. මොකද දෙමාපියත් හිර වෙලානේ ඉන්නේ. අපි හැම කෙනා ගැනම කල්පනා කරනකොට දෙමාපියන්ට ඒක කරන්න සිද්ධ වෙනවා උත්පල. දැන් ඒක නොකර බැරි අවස්ථාවකට එනවා. ඉතින් නොකර බැරි අවස්ථාවේදී දරුවා තුලින් ගිලිහෙන දේ අපි එකතු කරන්න ඕනේ කියන එකයි මගේ මතය හැමදාම. ඉවන් මම වුණත් කරන්නේ ඒ දේ. ඒ කියන්නේ දරුවට නැති වතුර ගොඩක් හදලා දෙනවා. හරි ඉතින් මම නිකන් උදාහරණයක් කියන්නේ. ඉතින් මම දෙමව්පියන්ව දැනුවත් කරලා තියෙනවා හුඟක් වෙලාවට ඒ වගේ දේවල් දැන් අපි කියමුකෝ ඩේ කෙයාර් එකකට යන දරුවෙක්.
ප්ලේ ගෲප් එක ඇත්තටම ඉතින් හොඳයි. හැබැයි කාලාන්තරේ වැඩි කියලායි මම හිතන්නේ. දරුවෙට පැයක් දෙකක් සෙල්ලම් කරාම ඇති එතනදී දරුවාගේ ඇතිවන සංවර්ධන දුර්වලතා හිරවීම තුල, නිදහස නැතිකම තුල, රූල්ස් වල වැඩිවීම තුල දරුවාට ඇත්තටම කෘත්‍රිම පරිසරයක් තමයි එතන ගොඩ නැගෙන්නේ පසුවට. ඉතින් කොහොම අපි කතා කරලා දෙමව්පියන්ගේ කාර්යබහුලතාවය අපිට වෙනස් කරන්නට බෑ. හැබැයි ඒක තුල දරුවාගෙන් ගිලිහෙන දේ මගේ දරුවාට මොනවද ගිහිල්ලා තියෙන්නේ කියලා හැම දෙමව්පියෙක්ම හිතලා ඒ කොටස සඳහා ඉන්න අවස්ථාවල කාලය යොදා ගන්නම ඕනි. එතෙන්දී ගැටලුවක් තියෙනවා නම් ලිවීමේ, කියවීමේ, කතාවේ, භාෂාවේ, හැසිරීමේ කතන සහ භාෂා චිකිත්සක කෙනෙක් අනිවාර්යෙන් එකතු වෙන්නට ඕනේ. සංවර්ධනය කියන්නේ ඒ ටික විතරක් නෙමෙයි. ඒකට තියෙනවා අනිත් දේවල්, ෆිසිකල්, මෙන්ටල්, ඒ දේවල් වලට තදාළ ප්‍රොෆෙෂනල්ස් එකතු කර ගන්නට ඕනේ. ඉතින් ඒ මුකුත් නැතුව එක්ස්පර්ට් පේරන්ට්ස්ලාත් ඉන්නවා. එක්ස්පර්ට් පේරන්ට් කෙනෙක් වෙන්න. තමන්ගේ වටපිටාවේ ඉන්න දරුවා තුල දරුවා පෙර පාසලට යනවා. පෙර පාසලේදී කරන දේවල් වලදී උදව් කරා ඒ ගිලිහෙන දේවල් තමන් තුළ ගොඩනගා ගන්නට උත්සාහ කරන්නට වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට දරුවෝන් එක්ක උපරිමයෙන් ඉන්නවා. නමුත් අනිත් වැඩත් කරන්නට ඕනේ. ඒවත් කරගන්නවා. ඉතින් එතකොට දෙමව්පියා අන්න අර විදිහට කල්පනාවෙන්ම කරගෙන ගියත් බැරි වෙන අවස්ථා තියෙනවා. හරි? ඉතින් එතකොට මේ සමාජය තුළ අපිට නිරීක්ෂණයක යෙදලා ඒක අපි හරියාකාරව දක්ෂ ලෙස වගකීමෙන් යොදා ගන්න කියන එක තමයි අපිට දෙමව්පියන්ට කියන්න තියෙන්නේ. දැන් මට හිතුණා අපි මේ පෙර පාසල් සහ මේ මූලික අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරේ. ඒකට මේ ක්ෂේත්‍රය තුලත් අති විශාල වගකීමක් තියෙනවා දරුවෙක්ගේ සංවර්ධනයේදී. ඉතින් තව ගැටලුවක් හැටියට මම දකින්න දෙයක් ඔබතුමගෙන් අහන්න හිතුවා. දැන් අපි දරුවන්ට ලියන්න, කියවන්න පුරුදු කරන්න ඕනේ නිශ්චිත වයසක් තියෙනවනේ දරුවගේ වර්ධනයත් එක්ක. නමුත් ඇතැම් පෙර පාසල් වෙන්නට පුළුවන්, නැත්නම් ප්ලේ ගෲප් කියන දේවල් වලදී වෙන්න පුළුවන්. මේ දරුවා අර විශිෂ්ටයක් කරලා දෙන්නම් කියලා මේ දරුවාගේ નિયમિત කාලයට කලින් මේ දේවල් වලට දරුවා යොමු කරන්න උත්සාහ කරන දේවල් තියෙනවා. මේකේ බලපෑම කොයි වගේ වේද? ඒක ඔයාටයි මට වෙනස් කරන්න බැරි එකක්. මොකද අධ්‍යාපන අපේ පාඨමාලාවල් තුල ඊවන් ඉස්කෝලේ යනකොට ළමයින්ට අකුරු කියලා දෙන්න නැතුව එන්න කිව්වට මමත් ඒකට මුණ දුන්නු අම්මා කෙනෙක්. අකුරු කියන්නේ නැතුව ගියාට හැබැයි හැම දරුවම අකුරු දන්නවා. එතකොට අපේ දන්න දරුවා එතකොට දන්නේ නැති කෙනෙක් වෙනවා. හරි? ඉතින් ඒක ඇත්තටම කරන්නට ඕනේ දරුවගේ මනසට වදයක් නොවන විදිහට. ඉතින් ඕන්ට වැඩිය කියවන්න ගියහමත් කරන්න කියලා එපා වෙනවා. හැබැයි නොකියාම ඉන්නත් හොඳ නැහැ. හැබැයි අන්න එතන මතරමැදියෙක් වෙන්න පුළුවන් නම් දෙමව්පියෙක්ට ඒ දරුවා විසින්ම ඉගෙන ගන්න දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතන මේ අකුරු ලිවීම නරක නෑ. හැබැයි ඒ කොන්සෙප්ට්ස් වෙන විදිහකට දාන්න පුළුවන් නේ. අපි කියනවා අපි වැලි වල ලියන්න පුළුවන්. පාටකින් ඇඟිලි වල ගාලා ඒ පැටර්න්ස් හදන්නට පුළුවන්. ඒ චිකිත්සක ප්‍රතිකාර. ඉතින් අකුරු ලිවීමට චිකිත්සක ප්‍රතිකාර තියෙනවා. වචන බැරි නම් මතකය නැත්තම් මතකය එකතු කරන්න ඕනේ නම් වාක්‍ය දිගට යන්නේ නැත්තම් අන්න ඒ දේවල් වලදී චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අපි යොදා ගන්නවා. ආබාධ දරුවෙක්ම වෙන්න ඕනේ නැහැ කතන චිකිත්සක එකතු වීමක් ඇති වෙන්නට. ඉතින් ඒ වෙන්න පුළුවන් දෙමව්පියාට දෙමව්පියන්ගේ දැනුමෙන්. හැබැයි ඔබට ඕනේ නම් අනිවාර්යයෙන්ම මුල් ළමාවිය සංවර්ධනයේ කතනේ භාෂාව සහ ලිවීම කියවීම භාෂාවනේ. ඒ දේවල් වලදී අර මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මෙතන අපිට මේ උත්පලා ඉස්කෝලවල, මොන්ටිසෝරි වල, ඩේකියා වල, ප්ලේ ගෲප්ස් වල අකුරු ඉගැන්නුවා කියලා අපිට ඒක වැරද්දක් කියන්න බෑ. හරි? අකුරු උගන්වන්න නැතුවත් බෑනේ. හරි? හැබැයි අපිට මට කියන්නට ඕනේ දේ තමයි දරුවා කැමති ලෙස කැමති ආකාරයෙන් ඒ සංකල්ප වෙනත් සෙල්ලම් ආකාරයෙන් යොදා ගැනීමට ගුරුවරුන් දෙමව්පියන් දක්ෂ වෙන්න ඕනේ කියන එක. එතන අමතර පීඩනයක් නොවන්න. that's it. ඒතෙන්දි දරුවාට මේක තේරෙන්නේ නැහැ. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔබට දැනෙන්නට පුළුවන්. මෙයාට අවබෝධයක් නැහැ. එක්ක මෙයාට මතක හිටින්නේ නැහැ. එක්ක මෙයාගේ හැසිරීමේ අවුලක් තියෙනවා මේ sannivedana ලිවීම කියවීමට ගියාම.
කියන එක දැනුණා නම් එතන චිකිත්සක ප්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා. මොකද අපිට සමස්ත සමාජය වෙනස් කරන්නට බෑ. හැබැයි දරුවා සමග ඉන්න දෙමව්පියා ටැක්ට්ෆුලි හිතලා හරි තීරණය ගන්නට තමයි අපිට යොමු කරන්නට වෙන්නේ. දැන් සමහර වෙලාවට සංවර්ධනය කියලා ඒවා මැනලා ඉවර වෙලා කවුරු හරි දෙන රිපෝට් එකකදී වැඩක් නැහැ. හැබැයි ඒකට ඕන ප්‍රතිකර්මවල කතන සහ භාෂා සහ sannivedanaya සඳහා චිකිත්සක වෘත්තීයමය චිකිත්සක කෙනෙක් අවශ්‍ය වෙනවා. වෘත්තීයමය කියලා කියන්නේ කතන සහ භාෂා වෘත්තීයමය වශයෙන් ප්‍රොෆෙෂනල් ඉන්වෝල්ව්මන්ට් එකක් ඕනේ වෙනවා අවස්ථාවක් වුණාම. ඒ ඔක්කොම කරන්නට දෙමව්පියන් අවබෝධ කරගන්න ඕනේ. ගැටළු ප්‍රශ්න තේරුම් ගන්නට ඕනේ. දැන් මට සායන වලට ගොඩක් වෙලාවට උත්පල කියන්න කිව්වනේ ඒ ප්‍රශ්න මන් දන්න දේවල්. ඉතින් මට හවු වෙලා තියෙන දේ තමයි දෙමව්පියන් මේක දැක බල ඉඳලා. එතකොට අවුරුදු ගානේ යනකොට දරුවාට පුළුවන් වෙච්ච දේවල් හරි වෙන්න පුළුවන් වෙන්න තිබ්බ දේවල් වෙලා නැහැ. වෙන්නේ නැත්තේ මොකද නෑ යා එහෙම නෑ යාගේ හැටි කියලා හිතන නිසා. අපේ බබාට එහෙම නෑ කියලානේ අපි හිතන්නේ. හැබැයි අපේ බබාටත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. මම මොකද්ද කරන්නේ කියන එක දෙමව්පිය ඇත්තටම මෙතන දෙමව්පිය ආකල්ප තුල සමස්ත වෙනස් කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම. ඔව් ඉතින් අපි මේ උත්සාහ දරන්නේත් අන්න ඒ කාරණේ सिद्ध කරන්න තමයි. මොකද අපි දන්නවා අපි වන අරඹන ඔබ පුංචි දරුවන් ඉන්න දෙමව්පියන් වෙන්නට පුළුවන්, නැත්නම් දරුවන් බලාපොරොත්තු වෙන ඉන්න අය වෙන්නට පුළුවන්. ඉතින් මේ පෞල් කුටුම්බය තුලදීම මේ ගැටලු වලට කොහොමද මුහුණ දෙන්නේ කියන අවබෝධය ඇති කිරීම තමයි අපේ අරමුණ. ඒ නිසා තමයි අපි මේ වගේ කතා බහක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නටත් සූදානම් වුණේ. ඉතින් අපි විශ්වාස කරනවා අද කතා බහ තුළින් ඔබ අවබෝධ කරගන්නට ඇති ඔබේ දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කියන්නේ මොනතරම් වැදගත් කාරණයක්ද සහ මේ කාරණේදී විවිධ වෘත්තිකයන්ගේ වගේම ඔබේ දරුවා සම්බන්ධ වන පෙර පාසල ඒ වගේම දෙමව්පියන් වශයෙන් ඊටම වැදගත් කාර්යභාරයක් ඔබටත් තිබෙන බව. ඉතින් මේ කාරණාවන් හොඳින් අවබෝධ කරගෙන ඔබ දැනුවත්භාවයෙන් යුතුව ඔබේ දරුවා පිළිබඳව අවධානයෙන් සවිඥානිකව කටයුතු කරනවා නම් ඔබේ දරුවාට හොඳ අනාගතයක් ඉදි කරලා දීම බොහොම සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට තිබෙන්නට පුළුවන් ඔබේ දරුවා පිළිබඳව නොයෙක් ගැටලු තත්වයන් ඔබට මේ චිකිත්සකතුමියගේ සහාය අවශ්‍යයි කියලා හිතනවා නම් එතුමියගෙන් විමසා දැනගන්නට යම් කාරණාවක් තිබෙනවා නම් ඒ සඳහාත් ඔබට මාර්ගය අපි විවර කර දෙන්න සූදානම්. මම එතුමියගේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්නම්. ඔබට පුළුවනි මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දීම හරහා එතුමිය සමග සම්බන්ධ වන්නට. 075 415 48 25 075 415 48 25. ඉතින් අපිත් එක්ක හැමදාමත් වගේ මේ බොහොම වටිනා කරුණු කාරණා රාශියක් කතා බහ කරන්නට එකතු වුණාට ඔබතුමීට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. සුබ දවසක් ඔබට.